ඔන්න ඉතින් වෙනදා වගේම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අලුත්ම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එක ගොඩ දිනෙකට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම සීමිත පිරිසකට මෙන්න මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ අයට දැනගන්නත් එක්ක ඒ වගේම මේ ඉවෙන්ට් එක ඇවිල්ලා නැති අයට දැනගන්නත් එක්ක තමයි මෙන්න මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම තමයි ගොඩ දිනෙක මම කියන්නේ ඉවෙන්ට් එකක් ගේම් එකට ආපු ගමන් වීඩියෝ එකක් දාන්න නැද්ද කියලා අහනවා WhatsApp එකට මැසේජ් දාලා ඒ වගේම වීඩියෝ වලට කමෙන්ට් දානවා. ඉතින් මේ පාර මේ ඉවෙන්ට් එක ගැන කවුරුත් මැසේජ් එකක්වත් කමෙන්ට් එකක්වත් කිසිම දෙයක් කියලා තිබ්බේ නැහැ අහලත් තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ ඉවෙන්ට් එක සමහර විට මට ඒ වගේම තව කීප දිනෙකට ඇවිල්ලා තියෙන්න පුළුවන් ඉවෙන්ට් එකක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉවෙන්ට් වලට ආවට පස්සේ කිසිම ඉවෙන්ට් එකක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉවෙන්ට් වලත් මේ අර කලින් ඉතින් හැම එකම වගේ වීඩියෝ දාලා තිනවා මේවා. ඉතින් ඒ ඉවෙන්ට් එක විතරයි පෙන්වන්නේ. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක දාන්න පොඩ්ඩක් හවස් වුණා. ඉතින් කොහොම හරි ඔයාලත් බලන්න මේ ඉවෙන්ට් එක ඇවිල්ලාද කියලා. ඒ වගේම තමයි විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඔයාලට පුළුවන් ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ කරලා තියෙන නම්බර් දෙකකින් එකකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. එහෙනම් දැන් ඔයාලා මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න කියලා මතක් කරනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වම් පැත්තේ මෙතන ඔයාලට පේනවා උඩින් ඩයමන්ඩ් තියෙන ගාන. අන්න එතන තියෙනවා බොක්ස් එකක්. ඒ වගේම එතන බන්ඩල් එකක් තියෙනවා මාරු වෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පැය 23යි කියලා බොක්ස් එකක් පෙන්නනවා. ඒක තමයි මෙන්න මේ අර ඔෆර් එකක් එන එක. ඒ වගේම මෙතන බන්ඩල් එකක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් ඔයාලට තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තියෙනවා කියලා. ඒ වගේම නැති අය නෑ මෙහෙම ඉවෙන්ට් එකක් මට පෙන්වන්න නෑ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මටත් දැනගන්න ඕන මේ ඉවෙන්ට් එක හැමෝටම ඇවිල්ලාද එහෙම නැත්නම් මේ ටික දිනෙකටද මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි දැන් අපි බලමු මෙන්න මේ ඉවෙන්ට් එකට ගිහලා මේක මොකක්ද කියලා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එකට ගියාට පස්සේ සුපිරිම ඩාර්ක් බන්ඩල් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆීමේල් මේල් විදිහට ඩාර්ක් බන්ඩල් එකක් තියෙනවා. ඉතින් මෙතන අපිට තියෙන යුනිවර්සල් ටෝකන්. ඔයාලගේ යුනිවර්සල් ටෝකන් තියෙනවා නම් ඔන්න නොමිලේම යුනිවර්සල් ටෝකන් වලින් මේ බන්ඩල් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඉවෙන්ට් එක ස්පින් කරන්න නැතුව යුනිවර්සල් ටෝකන් එකතු කරලා තියෙනවා නම් ඔයාලට මේ බන්ඩල් එක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉවෙන්ට් එක ස්පින් කරලා ගන්නත් පුළුවන්. අපි කොහොම හරි බලමු මේක ස්පින් කරලා අපිට කොහොමද මේක එන්නේ කියලා. ඉතින් ඊට කලින් මම පොඩ්ඩක් දන්නවනේ ඉතින් මේක ඉවෙන්ට් එක ස්පින් කරන්න කලින් අපි මේ පැත්තට ගිහිල්ලා ගෝල්ඩ් රොයල් එකේ ප්‍රී ස්පින් එකක් තියෙනවා. ඒකත් දීලා 10 ස්පින් එකකුත් දීලා ඊට පස්සේ වෙපන් රොයල් එකේ ස්පින් එකකුත් දීලා හැමදාම දෙනවා වගේ ඒ ටික දීලා අපි මේ ඉවෙන්ට් එකට ගිහිල්ලා අපි ස්පින් කරමු. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න මේ වීඩියෝ එක. නැත්නම් වීඩියෝ මේ වගේ ඉවෙන්ට් එකක් දැක්ක ගමන් යාළුවා දන්නේ නැතුව ඇති මේ වගේ ඉවෙන්ට් එකක් තියෙනවද කියලාවත්. ඒ වගේම අර ඇවිල්ලා නැති අයට දැනගන්නත් එක්ක පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම YouTube channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න මේ වගේ අලුත් දේවල් දැනගන්න. හරි දැන් අපි මේ event එක ස්පින් කරමු ඉස්සෙල්ලා. බලමු අපිට මේක diamond කීයකින් ගන්න පුළුවන් වේද කියලා. හරි ඔන්න අපිට පහේ ස්පින් එක තියෙනවා මුලින්ම. ඔන්න මේ කාලෙකින් ආපු web event එකක්. මේ event එක ආතල් වෙනවා real event වලට වැඩිය මේ විදිහට පොඩ්ඩක් අර web event හින්දා lag වෙන ගතියකුත් තියෙනවා. ඔන්න token දෙන විදිහ. හරිද? ඔන්න ස්පින් කරාම ටෝකන් දෙන විදිහ. ඒක අමුතුම ලුක් එකක් තියෙන මේ ඉවෙන්ට් එකේ. ඉතින් හරි ඊට පස්සේ අපි ටෝකන් 9ක් ඇවිල්ලා තියෙන ඩයමන්ඩ් අපිට ගිහිල්ලා තියෙනවා 112ටම. හරි පොඩ්ඩක් ලැග් ගතියක් යනවා ඉවෙන්ට් එකේ. මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා වෙබ් ඉවෙන්ට් එකක් හින්දා වෙන්න ඇති. හරි ඒකේ ටෝකන් 7ක් ආවා. මේක නම් පොඩ්ඩක් පාඩුයි වගේ මම නම් හිතන්නේ මේ යුනිවර්සල් ටෝකන් වලින් මේ එක්ස්චේන්ජ් කරගත්තාම මේක ගොඩක් වටිනවා. හරි ඉතින් වීඩියෝ එක මේ ටෝකන් එකේ වෙලා තියෙන්නේ. වීඩියෝ එක බලන ගමන් හැමෝම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම සබ් කරලා ඒ වගේම ෆලෝ කරලා ෂෙයා කරන්න කියලා මතක් කරනවා. හරි ඔන්න ඉතින් අපිට මේ කැත්තර ස්කින් එක ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි ඔන්න එක අයිටම් එකක් ආවා. හරිද? දැන් අපි බලමු ඩයමන්ඩ් අපි බලමු තව ටිකක් ස්පින් කරලා කොහොමද කියලා මේ ඉවෙන්ට් එක. අපිට මහ ලොකු ඩයමන්ඩ් ගාණක් යන්නේ නැහැ. ඔයාලට යුනිවර්සල් ටෝකන් 120කින් මේ බන්ඩල් එක ගන්න පුළුවන්. හරි
බණ්ඩල් එක වැදුනා නම් ගොඩම තමයි. තාම නෑ බණ්ඩල් එකෙන්ද. දැන් නම් ඉතින් එන්න ඕන තව ස්පින් දෙක තුනක් දෙද්දි අනිවාර්යෙන්ම ඉතින් මේ බණ්ඩල් දෙකකින් එකක් එන්න ඕන. බලමු. හරි නම් මොකද කරන්නේ අනිවාර්යෙන්ම බණ්ඩල් එක ඕන. තාම නෑ බණ්ඩල් එක. හරි ඔන්න දැන් ඩයමන්ඩ් පොඩි ගාණක් කියන්නේ 1000ක් විතර ස්පින් කරලා තියෙන්නේ. මේක අර පොඩි ලැග් ගතියක් යන හින්දා තමයි මේක වෙලා යන්නේ පොඩ්ඩක් මේ ඉවෙන්ට් එක ස්පින් වෙන්න. අන්න ආයතර ආවිදුනට විදාව. ආයෙත් ආවිල්ලා ටෝකන් 25ක් ඇවිල්ලා තියෙනවා. හරි මේ අවසාන ස්පින් එක මේකෙන් නම් ඉතින් අනිවාර්යයෙන්ම බණ්ඩල් එක දෙන්න ඕන. එහෙම නැත්නම් අපි එක්ස්චේන්ජ් කරගමු. යුනිවර්සල් ටෝකන් තියෙනවනේ. නෑ අපි එක්ස්චේන්ජ් කරගමු බණ්ඩල් එක. අපි මෙතනට ආවා එක්ස්චේන්ජ් කින් තැනට. ඊට පස්සේ මේ තියෙන්නේ බණ්ඩල් එක. ඊට පස්සේ තියෙනවා ෆීමේල් බණ්ඩල් එක. අපි මේල් බණ්ඩල් එක අරන් බලමු කොහොමද කියලා. හරි ඔන්න ඉතින් මේල් බණ්ඩල් එක ගත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේ පැත්තෙන් මේක හරි ෆීමේල් බණ්ඩල් එක නයි තියෙන ලොකුවටම අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ නේම් චේන්ජ් කාඩ් එකක් තියෙනවා මේ ඉවෙන්ට් එකේ. ඊට පස්සේ ගන් බොක්ස් ටික තියෙනවා. අපි බලමු ෆීමේල් බණ්ඩල් එක මේ මේල් බණ්ඩල් එක දාගෙන කොහොමද කියලා. මේ තියෙන්නේ ගත්ත බණ්ඩල් එක. එකත් අමුතුම ලුක් එකක් තියෙනවා. සුපිරි වගේ බණ්ඩල් එක. ඒක සුපිරි අවුලක් නෑ. ඔන්න ඉතින් ඔයාලටත් මේ ඉවෙන්ට් එක සමහරට විතර ආවේ නැති අයට මේ ළඟදිම මේ ඉවෙන්ට් එකේ එහෙම නැත්නම් ඉතින් ආවා ඉන්නවා නම් අනිවාර්යෙන්ම ස්පින් කරලා ගන්න try කරන්න. මේක යුනිවර්සල් ටෝකන් එකම තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක එක්ස්චේන්ජ් කරගන්න. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඉවෙන්ට් එක ස්පින් කරේ. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ මන්නේට ස්කිල් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකත් බලමු පොඩ්ඩක්. මේ අම්මෝ ඒක නම් සුපිරි. ඒක සුපිරියක් මේ වයිටි කලිසමට ඔක්කොට වයිටි කලිසමට මේක සුපිරියට සෙට් වෙනවා මේ මන්නේ මේ ටී-ෂර්ට් එකයි. හරි ඔන්න ඉතින් එහෙනම් ඒ ඉවෙන්ට් එක හරි. එහෙනම් ඉතින් කට්ටිය වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඩයමන්ඩ් ස්ටෝර් එක පැත්තට හැමෝම සෙට් වෙන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. කට්ටියෙන් පරිස්සම් වෙන්න. කට්ටියටම ජය වේවා.